හෙලෝ යාළුවනේ කොහොමද? ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ මෙන්න මේ වගේ මේ වාක්‍යයක් කොහොමද අපි ලින්ක් එකක් කරගන්නේ කියලා. ඉතින් අපේ ඔයාලට කලින් අපේ වෙබ්සයිට් එකේ මුල් අඩිතාලම් විදිහට අපි මේ විදිහට h1 ටැග් එකක් ඇතුලේ දාලා සහ මෙන්න මේ වගේ ඉමේජ් එකක් දැම්මා. ඔයාලට හොඳටම මතක ඇති. ඉතින් මම අද කියලා දෙන්න හදන්නේ මෙන්න මේ වගේ මේක ක්ලික් කරාම අපේ අදාළ ඒ කියන්නේ ලින්ක් එක තියෙන්නේ. අන්න ඒ ලින්ක් එකට යන විදිහ. ඉතින් මෙහෙම ආයෙත් අපිට එන්න පුළුවන්. ඉතින් මේ විදිහට හදාගන්න කොහොමද කියලා අපි වීඩියෝ එකෙන්ම බලමු. ඉතින් අපිට ඇඩ් කරන්න තියෙන්නේ සරලම දෙයක්. ඒත් ඉතින් අපි ඒක ඉස්සෙල්ලාම ඩිලීට් කරගෙන ඉමු. හරි අපි කලින් එක තිබ්බේ මෙන්න මේ විදිහට. හැබැයි අපි දැන් හදන්නේ මෙන්න මේ විදිහට ඉමේජ් එක මෙහෙම පොඩි එන්ටර් එකක් දීලා අපි මෙතන පැරග්‍රාෆ් කියන එකක් ඇඩ් කරන්න ඕනේ. ඉතින් අපි පැරග්‍රාෆ් කියලා ඇඩ් කරන්නේ p කියන ටැග් එක. මෙහෙම ඕපන් ඇන්ගල් බ්‍රැකට් එකක් දාලා p අකුර ක්ලික් කරලා ඊට පස්සේ ක්ලෝස් ඇන්ගල් බ්‍රැකට් එක දෙනවා. එතකොට අපිට පැරග්‍රාෆ් එක එනවා. ඉතින් අපි මෙතන ටයිප් කරනවා welcome to my YouTube channel. ඉතින් ඔහොම දැම්මට පස්සේ අපි මේ පැරග්‍රාෆ් එක මෙහෙම ඇඩ් වෙනවා අපිට පේනවා මෙන්න මේ විදිහට අපේ channel එකට ඇඩ් වෙනවා. ඉතින් මේ බලන්න ඒක ඇඩ් වුණාට පස්සේ අපි ඒක ඉස්සරහින් දාන්න ඕනේ. ඒ නිසා අපි මෙන්න මේ විදිහට ඇන්කර් කියලා තමයි අපි මේ ඒ කියන්නේ මේ ලින්ක් එකක් දාද්දි කියන්නේ. ඉතින් ඒකට මෙන්න මේ විදිහට ඕපන් ඇන්ගල් බ්‍රැකට් එකක් දාලා ඒ දෙනවා. ඊට පස්සේ අපි curve කියලා එහෙම දුන්නාට පස්සේ අපි ආයෙත් අපිට අවශ්‍ය ලින්ක් එක තියෙන්නේ. මං යන්නේ YouTube එකට. YouTube load වෙන්න වෙලා යන හින්දා අපි මොකද්ද දාන්නේ? අපි YouTube එකම දාමු එහෙනම්. http අනේ හරි අපි මේකම කොපි කරලා ගමු. මේක කොපි කරලා ඊට පස්සේ මෙතන පේස්ට් කරමු. එතකොට මෙහෙම වෙනවා https youtube.com කියලා එනවා. ඊට පස්සේ අපි මෙතන මෙහෙම ඒක ක්ලෝස් කරලා click to go to YouTube කියලා දෙනවා. YouTube. ඉතින් අපි ඒක control S ඔබලා save කරගෙන මෙන්න මේ විදිහට අපේ වෙබ් එකට ගිහිල්ලා ඒක රීලෝඩ් කරනවා. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ විදිහට ඇඩ් වෙලා තියෙනවා. හැබැයි මේක අවුල් ගිහිල්ලානේ තියෙන්නේ. ඒ නිසා අපි මෙන්න මේ විදිහට මේකට බ්‍රේක් කියලානේ අපි දෙන්න ඕනේ මෙතනින් බ්‍රේක් දෙමු. BR දුන්නාම බ්‍රේක් වෙනවා. ඒක සේව් කරලා control R එබුවහම මෙන්න බලන්න ඇඩ් වුණා. ඉතින් අපි මේක ක්ලික් කරාම YouTube එකට යනවා. ඉතින් චුට්ට වෙලාවක් යයි. මෙන්න YouTube එකට ආවා. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ මෙන්න මේ සරල වෙබ් පේජ් එකට මෙන්න මේ විදිහට ලින්ක් එකක් ඇඩ් කරන්න. ඉතින් ඔයාලත් මේක තනියම අත්හදා බලන්න. මොකක් හරි ප්‍රශ්න තිබ්බොත් යටින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් subscribe කරලා අපේ channel එකට set වෙන්න. එහෙනම් bye bye.